ජීවිතේ කවදාහරි දවසක ඔයා මේ සතාව ඔයාගේ ගෙදරදී දැකලා ඇති. සමහර විට අද දවසෙත් ඔයා වුණ දැක්කද? මම ඔයාට අනුතුරු අඟවනවා ඔයා මේ සතාගේ ළඟින් වහාම ඉවත් වෙන එක ඇඟට ගුණයි. මෙයාට පුළුවන් ටෙට්‍රාඩොක්සින් වර්ගයේ විෂ රසායනික ද්‍රව්‍යයක් ශරීරයෙන් නිකුත් කරන්න. මේ විෂවලට මොනවද කරන්න පුළුවන්? මේ අමුතුම හැඩයක් තියෙන පණුවගේ නම මොකක්ද? හුරු බුහුටි පෙනුමට හිටියට මේ සතාගේ ඔබ නොදත් අඳුරු පැතිකඩක් ගැන අද මේ වීඩියෝ එක මැදදී අපි කතා කරනවා. ඩොල්ෆින්ලා භයානක සත්තු වර්ගයක් කියලා ඔයා හීනකින්වත් හිතනවද? එතකොට මේ රවුම් ඇස් තියෙන උණාපුළු හොඳයි. දැන් ඔයාට වැඩේ තේරෙනවා. අද අපි කතා කරන්නේ අහිංසක විදියට පේන ඒත් ඇත්තටම මෙයාලා දරුණුයි කියලා හීනකින්වත් ඔබ නොසිතන ඇතැම් සතුන්ගේ භයානක රහස් කිහිපයක් ගැන. ඔයා එකතු වෙලා ඉන්නේ ඔයාගේ ආදරණීය අභිරහස් ගවේෂණයත් එක්ක. මගහැර ගන්න නම් එපා. දැන් වෙලාවක් නැත්තම් පස්සේ බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඩොල්ෆින් ගොඩක් මිත්‍රශීලී වගේම හුරතල් සතු జాතියක් කියලා හිතාගෙන ඉන්න මෙයාලා ගොඩක් බුද්ධිමත් වගේම දඟකාර නිසා හැම මිනිස්සයම වගේ ඩොල්ෆින්ලට ගොඩක් ආදරය කරනවා. ඒ වගේම ගොඩක් මිනිස්සු මේ ඩොල්ෆින්ලා අපි මොහොතේ අතරමං වුණ අවස්ථාවලදීත් උදව් කරනවා කියලා විවිධ මාධ්‍යවලත් සඳහන් වෙන නිසා මේ සතු පොඩ්ඩක්වත් භයානක වෙන්න පුළුවන්ද කියලා කවුරුත් හීනකින්වත් හිතන්නේ නැහැ. ඒ වුණත් සාගරේ අපි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන සතුන් జాතියක් විදියට මේ ඩොල්ෆින්ලවත් හඳුන්වන්න පුළුවන්. එහෙම කියන්න හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වන විනෝදයට එකිනෙකාව මරලා සතුටු වෙන జాතිය කෙනෙක් තමයි මනුස්සයා. ඒ කොහොමද? අතීත රෝමේ සිරකරුවන් හෝ අපරාධකරුවන් යොදාගෙන විශාල රෝමානු ක්‍රීඩාංගණවල දමාගෙන දෙදෙනෙකු මරණයේදී සටන් වදින ආකාරය ඔබ ඕනතරම් දැක ඇති. එපමණක් නොවේ මිනිසුන් සතුව යමෙකු විඳවනවා දැක සතුටු වීමේ ගුණයක් අඩු වැඩි වශයෙන් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේන් අන්තයටම ගොස් මිනිමැරුම් සිදු කළ දහම ඝාතකයින් මේට හොඳම උදාහරණයක්. ඉතින් මේ විදිහට යමෙකු මිය යනවා බලා සතුටු වන එකම ජීවින් කොට්ටාශය මිනිසා විතරක් නෙවෙයි. ඔව්, ඒ තමයි ඩොල්ෆින්. මේ ඩොල්ෆින් සතුන් විනෝදයට සත්තු දඩයම් කරලා තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් ඔවුන්ව අවසන් ගමන් යවනවා. මේ නිසාම ඒකටම භාවිතා කරන්න පුළුවන් ශරීරාංග කිහිපයක්ම මේ ඩොල්ෆින් සතුන්ට පිහිටලා තිබෙනවා. මෙයාලා තමන්ගේ මුහුණ ඉදිරියේ තිබෙන දිග උල් කොටස සතුන්ගේ ශරීරවලට අනින්න වගේම පොල්ලකින් වගේ පහර දෙන්නත් භාවිතා කරනවා. ඒ වගේම මොවුන් තමන්ගේ තියුණු දත් පාවිච්චි කරලා අනිත් සතුන්ට තුවාල කරනවා. එපමණක් නොවේ මේ සතුන් රංචුවක් විදිහට එකතු වෙලා අනිත් සතුන්ට පහර දෙන්න නිසා මෝරෙකුටවත් මේ සතුන් රංචුවකින් පහසුවෙන් ගැලවිලා යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා වතුර බැහැලා ඉන්න වෙලාවක ඔයාට පහර දෙන්න ඕනි කියලා මෙයාලා තීරණය කළොත් මොන වගේ දෙයක් වේවිද? 1999 වර්ෂයේ කාන්තාවක් මේ ඩොල්ෆින් රංචුවක් සමග පිහිනමින් සිටියදී ඔවුන් එකපාරට මේ කාන්තාවට පහර දීලා ගැඹුරු ජලය තුලට රැගෙන යන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් ඇගේ වාසනාවකට ජීවිතේ බේරගන්න පුළුවන් වුණත් දරුණු ගණේ සපා කෑම නිසා ඇයට ඇගේ කකුල අහිමි වෙනවා. ඒ වගේම මේ ඩොල්ෆින්ලා Tamanගේ වර්ගයේ පිරිමි පැටව පවා මේ විදිහේ දරුණු දේවල් සිදු කරලා අවසන් ගමන් යවනවා. ඉතින් මෙන්න මේ වගේ සිදුවීම් බොහෝමයක් නිසා ඩොල්ෆින්ලා කියන්නේ හුරතල් විදිහට බෙනුණත් තරමක් භයානක වෙන්න පුළුවන් සතු జాතියක් කියලා ඔයා තරයේ මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයා මේ දැනගත්ත දේ ගැන හැමෝම දැනුවත් කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ලංකාවේ මිනිස්සු කැත සතෙක් විදියට සැලකුවත් ලෝකේ පුරාම ගොඩක් මිනිස්සු රවුම් ඇස් තියෙන නිසා වගේම අහිංසක මූණ නිසා මේ උණාපුළු ගොඩක් හුරතල් සතු විදියටයි සලකන්නේ. මෙයාලා රාත්‍රී කාලේ හැසිරෙන නිසාජර සතු జాතියක් නිසා තමයි අපිට මෙයාලගේ ඇස් මෙන්න මේ වගේ විශාල විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙයාලට වේගයෙන් එහෙම ගමන් කරන්න බැරි නිසා ගොඩක් ඉක්මනින් විලෝපිකයන්ට ගොදුරු වෙනවා. ඒ වුණත් අපි හිතන තරම්ම මෙයාලා ඇත්තටම හුරතල් සතු జాතියක් නෙවෙයි. අන්නේ විදිහට මේ සතෙක්ට Tamanට අනතුරක් කියලා දැනුන ගමන් Tamanගේ අත් දෙක උස්සලා ඔළුවේ තියාගෙන මෙන්න මේ වගේ අමුතුම ඉරියව්වක් පෙන්නනවා. එහෙම පෙන්නලා මේ උණාපුළු Tamanගේ කිහිලි දෙක දිවෙන් ලෙව කනවා. මේ මොන ජරා වැඩක්ද කියලා ඔබට හිතුණත් මේ සතුන්ගේ කිහිලිවල තියෙනවා අමුතු ග්‍රන්ථි වර්ගයක්. මේ ග්‍රන්ථි වලින් අමුතුම වර්ගයේ තෙල් වර්ගයක් නිපද වෙනවා. මේ තෙල් උණාපුළු වගේ කටේ කෙලත් එක්ක කවලම් වුණාම ගොඩක් දරුණු ගණේ විෂක් නිර්මාණය වෙනවා. ඉතින් මේ සත්තු Tamanට හානි කරන්නේ නැ අනිත් සතුන් හෝ මිනිසුන්ව හපා කෑවොත් අර විෂ නිකන්ම ඔවුන්ගේ ශරීරගත වෙලා ඒ ස්ථානයේ අපට විශාල තුවාල ඇති වෙන්න පුළුවන්. වාර්තා වෙන විදිහට මේ විෂවලින් සතුන්ගේ මස් දිය කරලා දාන නිසා කාලයක් යනකන් මේ තුවාල හොඳ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ උණාපුළුවන්ගේ දත් ගොඩක් තියුණු නිසා ඔවුන්ට මිනිසුන්ගේ ඇට කටුවලට යනකන්ම පහසුවෙන් හැපීමේ හැකියාව තිබෙනවා. අන්න ඒ නිසා මිනිසුන්ට ගොඩක් විෂ සහිත වෙන මේ ඇතැම් ශීරපායින් අපිට හුරතල් විදිහට පෙනුනත්
ඇතැම් අවස්ථාවලදී භයානක වෙන්න පුළුවන් කියලා ඔබ මතක තබා ගන්න. ශ්‍රී ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නම් වලින් හඳුන්වන මේ පණුවන් වර්ගය මිටිහිස් පණුව, කෙටේරි පණුව වගේම තවත් ප්‍රදේශවල ගොලයා කියන නමිනුත් හඳුන්වනවා. මොවුන්ව වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මොවුන්ගේ හිසේ පිහිටා තිබෙන පැතිලි හැඩය සහ මොවුන් ගමන් කරන මාර්ගයේ දිගේ සෙවල වගේ ද්‍රව්‍යයක් තැන්පත් වෙන එක. මේ සතාව ඔබ මීට කලින් දැකලා තිබෙනවා නම් වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා ඔයාගේ ප්‍රදේශයේ මෙයාට කියන නම අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඉංග්‍රීසි භාෂාවෙන් හැමර්හෙඩ් වෝම් කියන නමින් හඳුන්වන මේ පණුවන් වර්ගයට අස්ථි පද්ධතියක්, ශ්වසන පද්ධතියක් වගේම රුධිර සංසරණ පද්ධතියක් Tamanගේ ශරීරය තුල පිහිටන්නේ නැහැ. මෙයාලගේ වර්ගය බෝවන ක්‍රමය ගැන අපි කතා කළොත් අනික් සාමාන්‍ය පණුවන් වගේම ක්‍රම දෙකකට මෙයාලා ප්‍රජනනය කරනවා. ප්‍රධාන ක්‍රමය අලිංගික ප්‍රජනනයයි. මොකද්ද මේ අලිංගික ප්‍රජනනය කියන්නේ? සෛල කිහිපයකින් සෑදී ඇති ඇතැම් ජීවීන් සහ තනි සෛලකින් සෑදී ඇති ආකියා, බැක්ටීරියා වගේ ඒක සෛලික ජීවීන් සිදු කරන ගොඩක් ප්‍රාථමික ප්‍රජනන ක්‍රමයක් තමයි මේක. සරලව කිව්වොත් ඔයා මිටිහිස් පණුවෙක් අරගෙන දෙකට කැපුවොත් මේ එක් කැබැල්ලක් සති කිහිපයකින් අලුත් පණුවෙක් බවට පත් වෙනවා. මේ නිසා මෙයාලගේ ගාහණය පාලනය කරන එක තරමක් අපහසු වැඩක්. ඒ වගේම ලිංගික ප්‍රජනනය හරහාත් මෙයාලා කලාතුරකින් ජීවීන් බිහි කරනවා. ඒ කියන්නේ ගැහණු කෙටේරි පණුවෙක් සහ පිරිමි සතෙක් එකතු වීමෙන්. ඒ වගේම මාංශ භක්ෂක සතුන් జాතියක් වන මෙයාලා Tamanගේ ශරීරයේ එක් විවරයකින් කෑම ගන්නවා. ඒ වගේම ඒවා මල පහ විදිහට පිට කරන්නේ මේ විවරයෙන්ම තමයි. ඇත්තටම මේක සාමාන්‍ය සාම්ප්‍රදායික කටක් වගේ එහෙම නෙවෙයි. මේ පණුවන්ගේ යටිපැත්තේ ෆාරින්ක්ස් කියන නමින් හඳුන්වන මාංශපේශී නලයක් වගේ ව්‍යුහයක් තිබෙනවා. අර සෙවල වගේ ඔයා දකින්නේ මේ මාංශපේශී තරලයෙන් නිකුත් වන ශ්‍රාවයන්. මෙයා ගොළු බෙල්ලෝ, ගැඬවිලෝ වගේ සතුන්ගේ උඩ නැගලා ජීර්ණ එන්සයිම උන්ගේ ශරීරයට නිකුත් කරනවා. මේ නිසා ගොදුරේ එම ස්ථානයේ පටක දිය වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ගොදුර පණ පිටින්ම ජීර්ණය වෙනවා කියන එක. ටෙට්‍රඩොක්සින් වර්ගයේ විෂ රසායනික ද්‍රව්‍යයක් මෙයාලගේ ශරීරයෙන් නිකුත් වෙනවා වගේම මේ දරුණු ගණයේ විෂ රසායනය යොදලා ගොදුර පහසුවෙන්ම අඩපණ කරලා සම දිය කරලා දිය වූ සමේ පටක කොටස් සමග මේ පෝෂණ ද්‍රව්‍ය මෙයා ඒ සතාගෙන් ලබා ගන්නවා. මේ විෂ වර්ගයේ සතුන්ට විතරක් නෙවෙයි බැරි වෙලාවත් ඔයාගේත් ශරීරගත වුණොත් මේක ශරීරයට බෙහෙවින් අහිතකර වෙන්න පුළුවන්. මේ නිසා දරුණු ගණයේ කැසීම්, පැල්ලම් සහ ආසාත්මිකතා පවා ඇති වෙන්න පුළුවන්. එපමණක් නොවේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති මිනිසුන්ට මේක බහුලව ශරීරගත වුණොත් දරුණු ගණයේ බලපෑමක් උනත් ඇති කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කෙටේරි පණුවන්ගේ ප්‍රියතම ආහාරය තමයි ගැඬවිල. ඉතින් ගැඬවිලා කියන්නේ ගොවියාගේ මිතුරා කියලා ඔයා දන්නවනේ. මේ නිසා කෙටේරි පණුවන්ගේ අධික ව්‍යාප්තියකින් වගාබිම් වල පසසාරු කරන ගැඬවිලන් ගහණේ අඩු වෙලා අස්වැන්න බාල වීමට මේක හේතුවක් වෙන්න පුළුවන්. මෙයා ගැන කියන්න දේවල් ඕනි තරම් තිබුණත් මම ඔයාට එක දෙයක් කියන්නම ඕනි. මෙයා Tamanගේ පාඩුවේ ගෙදර බිත්තියක ඔය වතුර රැඳෙන තැනක වගේ ඉන්නව දැක්කොත් මේ වීඩියෝ එක බලලා අම්මෝ මෙයාලා විසයි කියලා ඕන මරලා දාන්න එහෙම එපා. මෙයාගෙන් ටිකක් ඈත් වෙලා මෙයාව අතින් අල්ලන්න යන්නේ නැතුව ඉන්න. එතකොට මෙයාගෙන් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ඔයා එදිනෙදා දකින මේ සතා කවුද? මෙයා මොනවද කරන්නේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇතිනේ. ඒ නිසායි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. සතුන්ගේ ඝාතකයෙක් වෙන්න මට ඕනි නැහැ. ඉතින් මේ අමුතුම හිසක් තියෙන පණුවට ඔයාගේ ප්‍රදේශයේ කියන නම අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. සත්ව ලෝකේ ජීවත් වන අමුතුම ගති ලක්ෂණ තිබෙන සත්තු జాතියක් විදිහට අපිට මේ තාරාහොට ප්ලැටිපස් හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට මේ සතාට තාරාවෙක්ගේ වගේ හොටක්, බීව කෙනෙක්ගේ වගේ වලිගයක් වගේම දියබල්ලෙක්ගේ වගේ ශරීරයකුත් තිබෙන නිසා මේ සත්තු ගොඩක් අමුතුයි කියලා ඔබට බැලූ බැලමට පැහැදිලි වෙනවා. ඒ කොහොම වුණත් පිටින් දකින ඕනම කෙනෙක්ට මේ සත්තු ගොඩක් හුරතල් සත්තු జాතියක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා සමහර සෙල්ලම් බඩු නිෂ්පාදකයන් මේ සතුන්ගේ හැඩේ හුරතල් බෝනික්කන් පවා හදලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඕස්ට්‍රේලියාවේ සහ ටැස්මේනියාවේ විතරක් ජීවත් වන මේ සතුන් අපි හිතනවට වඩා ගොඩක් භයානක දෙයක් මේ සතුන්ගේ ශරීරය ඇතුලේ හංගගෙන ඉන්නේ. ඒ විදිහට මේ සතුන්ගේ කකුලේ පිහිටා තිබෙන රෝම වලට අස්සෙන් තියුණු උලක් පිහිටලා තියෙනවා. Tamanගේ ආරක්ෂාව වෙනුවෙන් මේ උල පාවිච්චි කරන මෙයාලා Tamanට පහර දෙන්න එන සතුන්ට මේකෙන් ඇනලා විෂ මිලිලීටර් 2-4 අතර ප්‍රමාණයක් ඇතුල් කරනවා. බැරි වෙලාවත් මේ විෂ මිනිස්සෙගේ ශරීරගත වුණොත් ඊටමත් දරුණු ගණයේ වේදනාවක් උරුම වෙනවා. හැබැයි විශේෂයක් විදිහට පිරිමි ප්ලැටිපස් සතුන්ට විතරයි මේ විෂ දල පිහිටලා තිබෙන්නේ. අන්න ඒ නිසා හුරතලයට පෙනුනට ගොඩක් භයානක සත්තු జాතියක් විදිහට අපිට මේ තාරාහොට ප්ලැටිපස් සත්තු හඳුන්වන්න පුළුවන්. මේ ඉන්නේ සාගරයේ ජීවත් වන අමුතුම සත්තු జాතියක් වෙන හුරතල් බෝලගෙඩි වගේ ඉන්න සීල් මත්ස්‍යයන්. ඒ විදිහට මේ ලෝකේ ඉන්න එක එක
එක වර්ගවල සීල් මත්ස්‍යයන් අතරින් තුන්වෙනියට විශාලතම වර්ගය තමයි මේ ලෙෆර්ඩ් සීල් කියන වර්ගය. මහත ශරීරයත් එක්ක පුංචි මුහුණක් තිබෙන මේ සත්තු විශේෂය බැලූ බැල්මෙන් ගොඩක් හුරතල් සත්තු జాතියක් කියලා අපි ඕනම කෙනෙක්ට හිතෙනවා. ඒ වගේම මෙයාලට කිලෝග්‍රෑම් 590ක් විතර බරකට වගේම අඩි 10ක් විතර දිගකට වර්ධනය වෙන්නත් පුළුවන්. මේ වගේ විශාල ශරීරයක් තියාගෙනත් පැයට කිලෝමීටර් 40ක විතර වේගයෙන් කිමිදෙන්න පුළුවන් මේ සත්තු జాතිය ගැඹුරු මුහුදේ කිමිදුම් කරුවන් එක්ක පවා එකතු වෙලා ගොඩක් මිත්‍රශීලී විදිහට ඉන්නව අපිට බලා ගන්න පුළුවන්. එහෙමනම් මෙයාලට තියෙන භයානකකම මොකක්ද කියලා ඔබට හිතේ. මේ මිත්‍රශීලී බව වගේම භයානකකමකුත් මේ සතුන්ගේ හැංගිලා තියෙනවා. 2003 වර්ෂයේ ක්‍රිස්ටි බ්‍රවුන් කියලා විද්‍යාඥවරියක් ඇන්ටාර්ක්ටිකාවට ආසන්න මුහුදේ කිමිදෙමින් ඉන්නකොට එක පාරටම සීල් මත්ස්‍යයෙක් ඇයගේ ආසන්නයට ඇවිල්ලා ඇයව හපාගෙන වතුර ඇතුළට ඇදගෙන යනවා. මේ විදිහට තත්පර කිහිපයකින් ඇයව වතුර ඇතුළට ඇදගෙන ගියපු නිසා අවාසනාවකට ඇයව අඩි 200කට වඩා වතුර ඇතුළට මේ සතා ඇදගෙන ගියා. ඉතින් ඇගේ ජීවිතය ගැන එතනින් එහාට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඇය සදාටම මේ ලෝකෙන් සමුගත්ත නිසා. මේ නිසා හුරතල් විදිහට පෙනුනත් මේ සීල් මත්ස්‍යයන් අපි හිතනවට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන් වගේම අපිට මරණය වුණත් උදා කරන්න පුළුවන් කියලා ඔබ තරයේ මතක තබා ගන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ හුරතල් විදිහට පෙනුනත් ඇත්තටම අපිට හිතා ගන්නවත් බැරි තරම් විදිහේ භයානක සත්තු කිහිප දෙනෙක් ගැන. නමුත් ඕනම සතෙක් Tamanට අනතුරක් කරදරයක් කියලා දැනුනොත් තමයි මේ වගේ පහර දීම් සිදු කරන්නේ. මේ පරිසරයේ ගහකොළ අපි හැමදෙනාටම අයිති. සතුන් මේකේ වැඩිපුර අයිතිකාරයෝ. මනසින් උසස් මනුස්සයින් වන අප සතුන්ට හානි නොකර අපගේ ආරක්ෂාව සලසා ගමු. අද වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගත්තේ මතු පිටින් පේන දෙයට වඩා සැඟවුණු භයානක දේවල් මිනිසුන්ගේ සිත් තුලත් සැඟවී තියෙන්න පුළුවන් කියන එක. අද මේ වීඩියෝ එකෙන් කතා කරපු සතුන් අතරින් ඔබ දැනගෙන වැඩිපුරම පුදුමෝනේ මොන සතා ගැනද? වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් කරලා අපිට සපෝට් කරන්න. එහෙනම් ළඟදීම තවත් මේ වගේ අපූර්ව වීඩියෝ එකකින් හමු වෙමු.